වර්ෂ 2004 ජූනි මාසේ 4 වෙනිදා ඇමරිකාවේ කොලරාඩෝ වල ග්‍රැන්බි කියන පුංචි නිස්කලංක නගරයේ සාමාන්‍ය දවසක් ගෙවිගෙන යද්දී එකපාරටම ඒ නිහඬ බව බිඳගෙන යකඩ මෘගියෙක් පාරට එනවා. පොලිසියේ වෙඩි උණ්ඩ වැහිබින්දු වගේ ඒකේ ඇඟේ වැදිලා විසි වෙනවා. ඒත් කිසිම දෙයකට එකවත් නවත්තන්න බෑ. මේක එක මිනිහෙක්. එයාගේ යන්ත්‍රය සහ ඔහුව අන්තිමටම තල්ලු කරපු ක්‍රමයක් ගැන කතාවක්. යුක්තිය අන්ධ වුණාම සාධාරණ මිනිසෙක් කොයිතරම් දුරක් යන්න සූදානම්. මේ තමයි මාවින් හීමය. ඔහුගේම වචන වලින් කිව්වොත් සමහර වෙලාවට සාධාරණ මිනිසුන්ට අසාධාරණ දේවල් කරන්න සිද්ධ වෙනවා. ඔහුට අනුව නම් මේක පරිගැනීමක් නෙමෙයි, මේක යුක්තිය ඉෂ්ට කිරීමක්. ඔහු තමම දැක්කේ පීඩිතෙක් විදිහට. ඒත් ලෝකෙ ඔහු දකින්නේ වීරයෙක් විදිහටද නැත්නම් දුෂ්ටයෙක් විදිහටද? අන්නේ ප්‍රශ්නෙට උත්තරයක් තාමත් නැහැ. ඔහුගේ කෝපයේ මිල ඩොලර් මිලියන 7ක්. හිතාගන්න පුළුවන් දේ ගන්න. හැබැයි ඒ ගොඩනැගිලි සුන්බුන් වල වටිනාකම විතරයි. එකම එක දවසකින් මුළු නගරයකටම දැනුණු ඒ බියේ ඒ අවිශ්වාසයේ මිල කවදාවත් ගණන් කරලා ඉවර කරන්න බැරි වෙයි. මේක නිකම් අහඹු විනාශයක් නෙවෙයි. නෑ. මේක සැලසුම් කරපු ඉලක්කයටම එල්ල කරපු දඬුවමක්. ඔහු බිමට සමතලා කරපු හැම ගොඩනැගිල්ලක්ම ඔහුට වැරදක් කළා කියලා ඔහු විශ්වාස කරපු කෙනෙක් එක්ක සම්බන්ධයි. නගර ශාලාව, බැංකුව, පත්‍ර කන්තෝරුව හැම එකක්ම ඔහුගේ ලයිස්තුවේ තිබුණු නම්. පැය 2කමාරක්. ඒ නගරයේ මිනිසුන්ට ඒක හරියට සදාකාලික නිරයක් වගේ දැනෙන්නේ නැති. ග්‍රැන්බි නගරේ සම්පූර්ණයෙන්ම ඔහුගේ යකඩ රකුසට යටත් වෙලා තිබුණා. පොලිසියෙන් තිබු වෙඩිවරුසාවේකේ වැදිලා ගිනි පුපුරු වගේ විසි වුණා විතරයි. කිසිම දෙයකට කිසිම කෙනෙක්ට ඒකව නවත්තන්න පුරවන කමක් තිබුණේ නැහැ. හැබැයි මේ මුළු කතාවෙම තියෙන පුදුමම හිතෙන සමහර විට විශ්වාස කරන්නත් අමාරුම දේ තමයි මේක. මේ තරම් දැවන්ත විනාශයක් මැද මේ යකඩ කුණාටුවෙන් පස්සේ මාවින් හිමයර් ඇරෙන්න වෙන එකම කෙනෙක්ටවත් හානියක් උනේ නැහැ. මේක ඔහුගේ සැලස්මේ කොටසක්ද? එහෙමත් නැත්නම් දෛවයේ පුදුම හිතන සරදමක්. හරි. මේ වගේ කෝපයක් එක රැයකින් නම් හැදෙන්නේ නැහැ. ඒක අවුරුදු ගානක පීඩනයක ප්‍රතිඵලයක්. අපි ටිකක් අතීතයට යමු. මේ මහා විනාශයේ බීජය පැලවුණු තැනට. මේ හැමදේම පටන් ගන්න කලින් කවුද මේ මාවින් හීමය කියන්නේ? හැමෝම දන්න විදිහට මාවින් හීමය කියන්නේ නිකම් සාමාන්‍ය හොඳ මිනිසෙක්. හරිම දක්ෂ වෙල්ඩ කෙනෙක්. එයාගේ මෆ්ලර් සාප්පුව නගරේ ගොඩක් ප්‍රසිද්ධයි. කාත් එක්කවත් ප්‍රශ්න දාගන්නේ නැති, තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන හිටපු කෙනෙක්. ඒත් ඒ නිහඬ මිනිසාගේ හිත ඇතුලේ ලොකු කුණාටුවක් දනා බඳින බව එදා කවුරුත්ම දැනගෙන හිටියේ නැහැ. පළවෙනි ගිනි පුපුර පත්තු වෙන්නේ මෙතනින්. ප්‍රශ්නය පටන් ගත්තේ නගරයේ අපජල පද්ධතිය ගැන ආරවුලකින්. හීමයට ඒක දැනුනේ තමන්ව කොන් කරන, අසාධාරණ විදියට තමන්ගෙන් සල්ලි ගසා ගන්න දරන උත්සාහයක් විදියට. නගර සභාව කිව්වේ ඔවුන් නීතිය ක්‍රියාත්මක කරනවා විතරයි කියලා. ඒත් මාවින්ට ඒක දැනුනේ තමන්ට විරුද්ධව දොරවලකින් එක වැහෙනවා වගේ. ඊට පස්සේ තමයි කොන්ක්‍රීට් කම්හල ප්‍රශ්නේ එන්නේ. ඔහුගේ ව්‍යාපාරයට යන පාර අවහිර කරලා ඉදිවිනු මේ කම්හල ඔහුගේ කෝපය තවත් වැඩි කළා. පුදුම දේ කියන්නේ අන්තිමේදී ඌ තමන්ගේ ඉඩම විකුණලා විශාල ලාභයක් ගත්තා. ඒත් මේක සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවෙයි, මේක ආත්ම ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක්. ඔහුගේ බැංකු ගිණුමට සල්ලි ආවත් ඔහුගේ හිතේ තිබුණු තුවාලය සනීපවුනේ නැහැ. ඔහු උසාවි ගියා. ඔහු තමන්ගේ පැත්තෙන් සටහන් කළා. නමුත් එකින් එක හැම නඩුවකින්ම ඔහු පරාද වුණා. ඔහුට දැනෙන්න ගත්තේ මුළු ක්‍රමයම ඔහුට විරුද්ධව නැගී සිටිනවා වගේ. නීතිය දොරවල් එකින් එක වැහෙනකොට ඔහු තමන්ගේම දොරක් හදාගන්න තීරණය කළා. යකඩින් හදපු දොරක්. උසාවි වලින් යුක්තිය ලැබුණේ නැති තැන ඔහු තමන්ගේම යුක්ති නිර්මාණය කරන්න පටන් ගත්තා. ඔහු ලෝකයෙන් වෙන් වෙලා තමන්ගේ ගෑරාජය ඇතුලේ හුදකලා වුණා. එතන වාණිත හඩු සහ කෝපිය මේද ඔහු තමන්ගේම විනිශ්චය යන්ත්‍රය හදන්න පටන් ගත්තා. මේ ඔහුගේම හඩින් පටිගත කරපු දේවල් වලින් ගත්ත කොටසක්. දෙවියන් වහන්සේ මාව මේ කාර්ය සඳහා නිර්මාණය කළා. ඔහුට අනුව මේක පරිගැනීමක් නෙවෙයි, මේක දේව නියෝගයක්. ඔහු දෙවියන්ගේ නාමයෙන් ගෙනියන කුරුසි යුද්ධයක්. මාස 18ක්, අවුරුදු 1කමාරක් මුළු ලෝකෙම වෙන් වෙලා. ඔහු තමන්ගේ ගරාජය ඇතුලේ සාමාන්‍ය බුල්ඩෝසරයක් නවත්තන්නම බැරි විනාශයේ යන්ත්‍රයක් බවට පත් කරා. නගරයේ මිනිස්සු සාමාන්‍ය විදිහට තමන්ගේ දවස ගෙවද්දී ඔවුන්ගේ විනිශ්චය දිනේ ටිකෙන් ටික හැඩගැහෙන බව කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඔහුගේ ඉංජිනේරුමේ දක්ෂතාවය අතරම පුදුමසහගතයි. මේ බලන්න. වානේ තහඩු දෙකක් මැදට අඟල් ගානක කොන්ක්‍රීට් දාලා හදපු සන්නාහයක්. මේක බින්දින්න බෑ. ඔහුට පිටත ලෝකයේ පෙනුනේ උණ්ඩ නොවදින කැමරා පද්ධතියකින්. වායු සමීකරණ, කෑම, වතුර ඔහු මේ යකඩ මිනිබෙට්ටිය ඇතුළේ ගියාට පස්සේ ආයෙත් එළියට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මේක නිකම්ම සන්නද්ධ වාහනයක් නෙමෙයි. මේක ඇවිදින යුද ටැංකියක්. බලන්න මේ අවි කබඩාව. .50 කැලිබරේ ස්නයිපර් රයිෆලේ ඉඳන් හැම පැත්තටම වෙඩි තියන්න පුළුවන් විදිහට සවි කරපු අවි. ඔහු සාකච්ඡා කරන්න සූදානම් වෙලා හිටියේ නෑ. ඔහු යුද්ධයකටයි සූදානම් වුණේ. ඉතින් 2004 ජූනි 4 වෙනිදා මාස 18ක රහස්‍යගත සූදානමකින් පස්සේ මැවින් හීමය ඔහුගේ ගරාජයේ බිත්තිය බිඳගෙන එළියට ආවා. ග්‍රැන්බි නගරයට විනිශ්චය දිනේ උදා වෙලා තිබුණා. ඔහුගේ ගමන හරිම සැලසුම් සහගතයි. පරිගැනීම ක්‍රමානුකූලයි. පළවෙනි ඉලක්කය කොන්ක්‍රීට් කම්හල, ඊළමත නගර ශාලාව, ඊට පස්සේ බැංකුව. ඔහු විනාශ කළේ ගඩොල් සහ බදාම නෙවෙයි. ඔහු විනාශ කළේ තමන්ව පීඩාවට පත් කළා කියලා ඔහු විශ්වාස කරපු ක්‍රමයේ සංකේත.
අදටත් සමහරු කියනවා මාවින් කියන්නේ වීරයෙක් කියලා. ඔවුන් කියන්නේ ඔහුගේ ඉලක්කය වුණේ ගොඩනැගිලි විතරයි මිනිස්සු නෙවෙයි කියලා. ඔහු පහර දෙන්න කලින් හැමෝම එළියට යනකල් බලාගෙන හිටියා කියලා සමහරු තර්ක කරනවා. නමුත් කතාවේ තවත් පැත්තක් තියෙනවා. නමුත් පොලිස් වාර්තා කියන්නේ හාත්පසින්ම වෙනස් කතාවක්. මේ බලන්න. ඔහු වෙඩිහිටි නිවාස සංකීර්ණයක් ළඟ තිබුණු විශාල ප්‍රොපේන් ගෑස් ටැංකි දෙකකට වෙඩි තියලා තියෙනවා. ඒක උණ්ඩයක් හරියට වැදුනා නම් මුළු ප්‍රදේශයම එකම ගිනි ගොඩක් වෙන්න තිබුණා. ඒක මිනිස්සුන්ට හානියක් නොකරින්න හිතපු කෙනෙක්ගේ ක්‍රියාවක්ද? පොලිසිය සම්පූර්ණයෙන්ම අසරණ වුණා. උණ්ඩ 200කට වඩා වැදුනා. පොඩි සීරිමක්වත් නැහැ. තත්ත්වය කොච්චර දරුණු වුණාද කියනවනම් බලධාරීන් ඇමරිකානු නගරයක් මැදට යුද හෙලිකොප්ටරයකින් මිසයිල් ප්‍රහාරයක් එල්ල කරන්න පවා අවසරය ඉල්ලුවා. ඒත් කිසිම මිසයිලයක් අවශ්‍ය වුණේ නැහැ. අන්තිමේදී යන්ත්‍රයම පරාජය වුණා. එන්ජින් එක ක්‍රියාවිරහිත වෙලා ගොඩනැගිල්ලක සුන්බුන් අතරේ හිර වුණා. මුළු නගරේම හුස්ම අල්ලගෙන බලාගෙන ඉද්දි යකඩ යක්ෂයාගේ ඇතුලෙන් එකම එක වෙඩිහඬක් ඇහුණා. මාවින් හීමේයගේ යුද්ධය එතනින් ඉවරයි. නමුත් ඔහුගේ කතාව පටන් ගත්තා විතරයි. ඉතින් කවුද මේ මැවින් හීමේය කියන්නේ? සමහරුන්ට ඔහු දූෂිත ක්‍රමයකට විරුද්ධව නැගී සිටි අවසාන සාමාන්‍ය මිනිසා, වීරයෙක්. නමුත් අනිත් අයට ඔහු Tamanට ඕන දේ නොලබුණු නිසා මුළු නගරයක්ම ප්‍රාණයපේටගත් භයානක මිනිසෙක්, දුෂ්ටයෙක්. ගොඩක් දිනක් අමතක වෙන දෙයක් තමයි ඔහු අසරණ දුපත් මිනිහෙක් නෙවෙයි. ඔහු ධනවත් ව්‍යාපාරිකයෙක්. ඉතින් අන්තිමට ඉතුරු වෙන ප්‍රශ්නේ මේකයි. මාවින් හීමේය දුෂ්ටයෙක්ද? එහෙමත් නැත්නම් ඔහු සීමාවෙක්ම වාතල්ලු කරනු ලැබූ සාමාන්‍ය මිනිසෙක්ද? සමහර විට ඇත්ත ඒ දෙකේම එකතුවක් වෙන්න පුළුවන්. ඔහුගේ කතාව අපිට මතක් කරනවා හැම මිනිසෙක්ටම බිඳ වැටෙන සීමාවක් තියෙනවා කියලා. ඒ සීමාව පහුණාම මොකද වෙන්නේ? ඒක තීරණය කරන්නේ ඉඩ දෙන්නේ අපි කාටද?